අලංකාර නෙළුම් මල් පොහොට්ටු සහිතව කැටයම් කළ ගල් කණු පේලි සහිත ශෛලමය ගොඩනැගිල්ල නිශ්ශංකලතා මණ්ඩපය කියලා හඳුන්වනවා. මේ ශෛලමය කණුවල ලිපි කිහිපයක් දකින්නට තියෙනවා. ඒ අතර ඉන් එක් ශිලා ලේඛනයක නිශ්ශංක මල්ල රජතුමා පිරිස් ශ්‍රවණය කළ ස්ථානය බව සනාථ කරලා තියෙනවා. දාරුමය ගරාදි වැටක අනුකරණයක් වන ගල් ගරාදි වැටකින් මේ මණ්ඩපය වට වෙලා තියෙනවා. මේ වට වූ භූමි ප්‍රමාණය නැගෙනහිර සිට බටහිර දෙසට අඩි 4.3ක් සහ උතුරේ සිට දකුණු දෙසට අඩි 28.6කින් යුක්ත වෙනවා. කැටයම් සහිත ශිලාමය වේදිකාවකුත් මෙතන තියෙනවා. වේදිකාව මත ගලින් නිම කළ ස්තූපය නිසා පිරිස් සජ්ජායනාවේදී භාවිතා වන කරඬුව තැන්පත් කිරීම සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම දිගින් අඩි 34 අඟල් 8ක්ද පළලින් අඩි 28 අඟල් 8ක්ද වන